සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි අද කරන්න යන්නේ ඔයිල් කූලරයක් ගහන එක. මේ කවුරුත් දන්නේ නැහැ ගහන විදිය. ඉතින් මේ කියලා දෙන්න ඕන කියලා හිතුවා. ඔයිල් කූලරයක් ගහන්න යන්නේ අපි වෙඩි කතා නැතුව බයම් වීඩියෝ එකට. අපි ඒප්‍රන් එක ගලව බලමු. එන්ජින් එක ගලන්න ඕනේ නැති මෙතන අයිනෙන් ගහ ගන්න පුළුවන් ඒ පේන ඇති. මෙතන ටී එකක් දාලා ගලවන්න පුළුවන් එන දෙකම. මම මුලින් ඒප්‍රන් එක ගලවලා පෙන්නන්න. ඒප්‍රන් එක ගලවලා මේක ගලවමු. මේක මම තනියම රටින් නම් ගෙන්නපු කෑල්ල. කූලින් එක ගහනවා නම් මේ කෑල්ල ගලවන්න ඕනේ පේන ඇති. මේ සම්පූර්ණ මේ කෑල්ල ගලවලා මේ කෑල්ල සෙට් කරන්න ඕනේ. මේ කෑල්ල හරි මේ කෑල්ල හරි සෙට් කරන්න ඕනේ. මේ ගහන්න ගල මුලින් අපේ ඒප්‍රන් එක ගලවන්න ඕනේ. අපේ ඒප්‍රන් එක ගලවගෙන ඉඳන් මුලින් පේන ඇති ගලවගෙන ඉවරයි දැන් බඩු ටික. ඒප්‍රන් එක ගලවලා ඉවරයි. දැන් තියෙනවා පේන ඇති මෙන්න මේ කෑල්ල ගලවලා අයින් කරන්න ඕනේ. මේ කෑල්ල සම්පූර්ණයෙන් ගලවලා එක්ක මේ කෑල්ල අත මම මේක ගෙන්නපු කෑල්ල ගහන්න ඕනේ. මේක අනිවාර්යෙන් ගලවන්න ඕනේ. මේක ගලවන්න ඕනේ. මේකේ පේනවාද මෙතන හිල් දෙක මේක තමයි කූලින් එක වදින්නේ. මේක තමයි ටයිමින් චේන් එක හැපෙත්තින් ගිහලා අනිත් හිලට වදින්නේ. මේක තමයි තත් වෙන දෙක. මේක සම්පූර්ණයෙන් ගලවලා අයින් කරන්න ඕනේ. මේකට මේනේ මෙතන උඩ පේනවා මේනේ මේනේ ගලවන්න ඕනේ. මේක ඔන්න එන්ජින් පාත් කරලා ගලවන්න පුළුවන්. මම එන් පාත් කරලා ගලවන්න ඕනේ නැති වෙයි කියලා හිතනවා. මේක අපි ගලවලා බලමු. මම දැන් මේක ගලවනවා. හරි තද වෙන දෙක විතරක් ගලවලා ඉවරයි. පේනවා ඇති මේනේ ගලවනවා මේනේ බොම් පරිස්සමෙන් ගලවන්න නැත්නම් එහා පැත්තේ පොට යනවා. මේ කිලම් ගිහලා එහා පැත්තෙන් එල්ල වදින්නේ. මේක බොම් පරිස්සමෙන් ගලවන්න ඕනේ. මේකත් ගලවලා මේක ඇලම ගලවලා දානවා. පේන්නේ ගලවලා ඉවරයි. පේන තේක දිග මේක ගිහිල්ලා එහා පැත්තෙන් වදින්නේ. මේක පරිස්සමෙන් ගලවන්න ඕනේ නැත්නම් මෙතන පොට යනවා. මේ පේන තැන බොම් පරිස්සමෙන් ගලවන්න ඕනේ. එතන ඔසරයක් තියෙනවා. මේ ඔසර අනිවාර්යෙන් ගන්න. මේක නැත්නම් ආයෙ ඔයිල් ලීක් කරන බලනවා. මේ හයි කරද්දි මෙයා පදලා තියෙන පොඩි ෆ්ලැට් එකක් කරන් පන්නන්න තියෙන්නේ. පන්නලා ගලවලා ගන්න ඕනේ. හරි ඔන්න ගැලවුවා. මේවා මේක ඇතුළේ බඩු තියෙන්නේ. මේකේ පැකින් එක තනිය කළු පැකින් එකක් තියෙන ඔරිජිනල් එක. ඔයලා අපි දිහෙම තියෙනවා. දැන් පේනවාද මෙතන තියෙනවා මෙයින් නැනේ. දැන් බ්‍රැකට් කෑල් දෙක. මෙතන මේ දෙකෙන් තමයි මේක හැම එකෙම තියෙන හැම එන්ජින් එකේම. මේ Hero Honda CD0 Hero Honda CD down Passion Pro චලි ඕන එක තියෙන මේ හිල් දෙක. මෙතෙන් තමයි කූලින් ගන්න මේ හිල් දෙක. මේ හිල් දෙම එන්ජින් ඔයිල් එන්නේ. එන්ජින් ඔයිල් එකල කූල් කරලා ආය ඇතුළට ගන්න. මේකත් හොඳට සුද්ධ කරලා මේ කෑලි මුකුත් ඇතුළට යන්න බෑ. කෑලි ඔක්කොම හොඳට සුද්ධ කරලා ගන්න ඕනේ. භූමි තෙල් හරි ගොඩක් පෙට්‍රල් තමයි දාලා සුද්ධ කරන්නේ. හොඳට සුද්ධ කරනවා මේ ඔක්කොම තියෙන ඇති. ඩස්ට් එක තියෙනවා. කැලිත් තියෙනවා. ඒ ඔක්කොම හොඳට සුද්ධ කරලා මෙතන පැකින් ගහනවා. පැකින් ගහලා අලවන්න ඕනේ. හරි අපි මේ ටික මම සුද්ධ කරලා වීඩියෝ දාන්න. ඇති කට්ටියට මම මේ ඔක්කොම සුද්ධ කරලා ගත්තා. මේ ඔක්කොම රොඩුවේ මේ ඔක්කොම අයින් කරලා දැම්මා. මේක රොඩුවෙම තිබ්බොත්ම ගහ ගන්න බැරි වෙනවා හරියටම. පේනත් දැන් අවුලන්නේ ලස්සනට තියෙනවා. ඇඩැප්ටර් වෙනවා ගෑස් කට්ට. මේක ඉල්ල Hero Honda CD100 කියන එක Hero Honda. මේක හරියටම හරියනවා මෙතනට ගානට යන තව වලටයි මේ ටිකම සෙට් වෙනවා. පේනවා ඇති ගානටම සෙට් වෙනවා අවුලන්නේ. හරියටම සෙට් වෙනවා. අපිට ඕන නම් මේක ගහන්නත් පුළුවන්. මේක බලන්න මේක සෙට් වෙන හරියට මම දැන් බැලුවා. මම මේ ගෙන්නපු කියලා මේකත් හරියනවා. මම මේක ගන්න පොඩ්ඩක් ලස්සන නිසා මෙතන ඔහොම කරලා. මේක පැකින් එක දාලා පැකින් ගන්න ගම් එක දාලා අලවන්න ඕනේ. මේ තියෙන ගම් එක මේක එල්ල මෙතන ආර අකුර තියෙනවා. ජෙනුයින් එක. මම ඊට කලින් ගත්ත තනිකර දඩර් ෆේක් එකක්. ඒක නම් ඇලවෙන්නේ නැහැ පොඩ්ඩක්. මේක සුපිරියටම ඇලවෙන අවුලන්නේ නැහැ. මේකෙන් අලවන්න තියෙන්නේ පැකින් ගන්න ගම් එක දාලා ගාන්න මේක සෙට් කරලා ගම් එක දාලා අලවන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ මේක එන්ජින් ස්ටාර්ට් නොකර අලවන තමයි හොඳ. මම ගිය පාර ගැලුවේ එන්ජින් ස්ටාර්ට් එක තියෙද්දි ඒ කියන්නේ ස්ටාර්ට් කරලා එන්ජින් රත් වෙලා තියෙද්දි දැන් මම දවසක් විතර මේක නවත්තලා තිබ්බ නිසා මේම ගලවලා දැම්මේ. නැත්තම් එන්ජින් එක ස්ටාර්ට් එක රත් වෙලා තිබ්බොත් එන්ජින් ඔයිල් මේ ඔක්කොම ගිහලා මෙතෙන් එන්ජින් ඔයිල් බේරෙනවා. හරි මේ සයිඩ් කැල තමයි ඒක අලවන්න පුළුවන් එන්නේ. දැන් කිසි අවුලක් නැහැ එන්ජින් ඔයිල් මුකුත් මෙතන පේන්නේ නැහැ. ඒක ස්ටාර්ට් කරලා නැති නිසා. නැත්තම් මේ හතර වටින් යලා බේරලා වැටෙනවා. ඒතර ගොඩක් හරදරේ. අන්න පැකින් එක ගියව ලස්සන උදේන ගාන්න හිල් දෙක තියෙනවා. උපරිම තියෙන අවුලක් නැහැ. පැකින් එක ගහලා ඉවරයි මෙතන. දැන් තියෙන මේ කැල්ල හයි කරන්න. ඉතින් අවස්ථම පොඩ්ඩක් ගියමත් ඉන්නේ. හයි පැකින් එක ගාලා තියෙන අවුලක් නැහැ.
එනතකොට ගානක් සෙට් වෙනවා. මේක Hero Honda CD100 කියන එක පැකින් එක. මේක හරියන ඕන පැකින් එක සෙට් ඕන එන්ජින් එක සෙට් වෙනවා. මේක අවුලන්නේ නැහැ. Hero Honda මේ චලි වලට හරියනවා අවුලන්නේ නැහැ. සුපිරිම සෙට් වෙනවා. හරි කෝලින් කෑල්ල ගහලා ඉවරයි. දැන් තින් අපේ පේනදි කේබල් දෙක. මේක තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ. කේබල් දෙක ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ එකට එන නට් එක. ඉතින් ඉලක් තියෙනවා මේකෙත් ඉලක් තියෙනවා. ඒකෙන් තමයි ඔයිල් යන්නේ. මුලින්ම මේකට නම් ඔයිල් දාගන්න එපා. මේක අන්තිමට දාගන්න ලේසි. මම මේක එකපාරක් යූස් කරපු නිසා මේක ඔෂර් ගියල්ලක් දන්නේ නැහැ. බලමු අපි ගහලා පදරම් බලනවා එන්ජින් ඔයිල් වැටෙනවා නම් මේ ඔෂර් මාරු කරන්න ඕනේ. මේකට වැඩිපුර ඔෂර් උත් හම්බ වෙනවා. එකක් හරි දාලා තව මගේ අලුතින් අලුත් ඔෂර් ඇති ඒකත් දාලා හයි කරන්න ඕනේ මේ නට් දෙක. හරි අපි බලමු මේක සෙට් වෙන්නේ දැන් එතනට. එන මේකෙත් වැලි පොඩ්ඩක් වෙනවා හොද ගන්න ඕනේ. නැත්නම් මේකේ ඩස්ට් එක බෙදලා තින්නේ දැන්. මේක ගහනවා නම් නිම්ම මේකෙන් කොෂර් එක ඇංගල් එකක් තියන්න ඕනේ. එකක් තියලා මේ දාන මේක තුලින් ඉතින් දාලා ගානට දාන්න ඕනේ. මේක මේ පැත්තෙන් දාලා මේක ගන්න ඕනේ මෙතනට මෙතන හිලට. හරි මම ඒක පස්සේ වීඩියෝ දාන්න මේක හොදගෙන ඉවරලා. හරි හෝස් දෙකම ගහලා තින්නේ. මේකත් හොද කරලා නැහැ තාම. එනවා මේකත් හොද කරලා නැහැ. දැන් මේ දින අපේ කෝලින් එක කෝලින් රුපියල් 13000ක් විතර එනවා. 13500කට ගත්තේ මෙතනට මෙන්න මේ වගේ පොඩි බ්‍රැකට් කියලා දෙයක් ඕනේ මේක එල්ලන්න. මෙන්නම් රුපියල් 1000ක් වගේ වෙනවා. මම මේ කපලා තින්නේ මේකට හම්බුනම කෑල්ල ඒ දෙක කපලා හිලක් දාලා තියෙනවා. මේකට බ්‍රැකට් එකක් හම්බ වෙනවා. ඒක මේකට හයි කරන්න බෑ. මේ එන්ජින් වලට හයි කරන්න බෑ. ඒකම කපලා හිල් දෙක දාලා තියෙන්නේ. මේක අපිට කැමති තැනින් එල්ලන්න පුළුවන්. මේ හරින් එල්ලන්න පුළුවන්. ඕන තැනින් එල්ලන්න පුළුවන්. බටේ සයිස් එක ගන්නට. එල්ලන්නේ මෙතන මෙහෙම එල්ලන්න දෙපැත්තට එල්ලලා මේකට දාන්න ඕන එන්ජින් ඔයිල් මම ඒක පෙන්නන්නම්. මේ තියෙන හෝන් එක දන්නේ ඇත්තට පැත්තෙන් මම ගැලුවා ඒක පොඩ්ඩක්. මම ගහගන්න මේක මම දැන් කෝලින් මෙතන හයි කරන නිසා මේ ඇන දෙක මේ ගලවනවා. මේ නට් දෙක ගලවලා බ්‍රැකට් එක මේකට හයි කරනවා. බ්‍රැකට් එක ගහලා දෙන්නේ මාගාවේ මේ වගේ දිග ඇන තිබුණ මම දිග නැද්ද මේ ඔයගොල්ලෝ කොටයක් දාගන්න. මාත් මේක පස්සේ කොටයක් දාගන්න. ඒක දැන්ට මේ මාගා දිග තිබුණ නිසා මම මේක දාලා වීඩියෝ එක දාන්නේ. ඔයාලා බ්‍රැකට් එක දානවා මේකෙන් පොඩි බ්‍රැකට් එකක් හදාගන්න. නැත්තම් දිග වුණොත් එහෙම යටත් වදිනවා. ඒ වගේම මඩපාර හොඳටම වදිනවා. දැන් මම සෙට් කරලා පෙන්නන්න. සෙට් වෙන්නේ ගාන්නම සෙට් වෙනවා. හරි ඔන්නෝම සෙට් වෙන්නේ. මේක තවඩ පාත් කරලා දාන්න පුළුවන් අවුලන්නේ. බ්‍රැකට් දෙකත් හරි මම නට් එක හදරේ නැහැ. ඒක ගානට යොස් කරලා තියන්න ඕන නිසා මෙතන මේක නට් එක ගලවන්න ඕනේ. පේනද ඒක ඔෂර් දෙකයි සීතම් සීල් එකයි හිලපු යනවා. හිල් වලින් තමයි එන්ජින් වල යන්නේ. දෙපැත්තම තියෙනවා. හරි මේක පොඩ්ඩක් ඩස්ට් එක තියෙන නිසා මම පොඩ්ඩක් පිගද ගන්නවා මේ නට් දෙකයි යන දෙකයි ඔක්කොම එක්ක. පිගදාලා මේ එන්ජින් වල දෙම දාන්න එපා. නැත්තම් එන්ජින් වල හතරට ගෑවිලා බීම වැරලා විකාරයක් වෙනවා. මට කලින් වැඩි වුණා. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. එනදොත් ගලවලා මේ ටික ඔක්කොම පිගදාලා ඉවරයි. පෙට්‍රල් වලින් තමයි පිගදාලා දෙන්නේ. මේක එල්ලන්න කලින් අනිවාර්යෙන් එන්ජින් වල දාලා මේකත් හොද කරගන්න. නැත්නම් එන්ජින් වල වැරලා විකාරයක් වෙනවා. මට ගිය පාර වැඩේ වුණා. ඒකයි කියන්නේ. මේකට අනිවාර්යෙන් එන්ජින් ඔයිල් දාන්න ඕනේ. ගොඩක් කරවක ප්‍රශ්නයක් වෙයි. අනිවාර්යෙන් එන්ජින් ඔයිල් දාන්න ඕනේ. මේකට 250ක් වගේ මම දැන් අල්ලනවා මේකට. මෙතින් මම ලූස් ගෙනා මේක රුපියල් 400ක් වුණා. අනිවාර්යෙන් මේ හිල්ට එන්ජින් ඔයිල් දාන්න ඕනේ. මොකද ඒක දාන්න ගියොත් මේ එන්ජිමෙන් ලීටර් ගාන අඩු වෙනවා.
දැන් මේ බටවලත් එන්නේ දැන් බට දිගේ ඇවිල්ලා මේකෙන් කූලින් එකෙන් කූල් වෙලා මේ ඇතුලෙන් ගිහිල්ලා එන්න ඕනේ. ඒ නිසා එන්ජින් එක මදි වෙනවා. දැන් මේ බටවලත් එක්ක තමයි මේ එන්ජින් ඔයිල් දාන්නේ. නැත්තම් නිකන් ගෙවුත් එම එන්ජින් ඔයිල් එකේ තියෙන එන්ජින් ඔයිල් ලෙවල්ලා බටේ ගිහිල්ලා එන්ජින් වල මදි වෙනවා. ඒකට රොඩ් යන පස්සේ ආයේ ගොඩක් යනවා. ඒ දාන්න එපා, අනිවාර්යෙන් එන්ජින් ඔයිල් දාන්න. එන්ජින් ඔයිල් ටික දාමු, එක පැත්තකට දානවා. එක පැත්තට දැම්ම අනිත් පැත්තෙන් පිරෙනවා. මවුලන්නේ නැහැ. එන්ජින් ඔයිල් දාලා ඉවරයි. පේන ඇති දෙපැත්තෙම තියෙන, එක පැත්ත දැම්ම දෙපැත්තම පිරෙනවා. උලන්නේ මගලින් පොඩ්ඩක් වෙන්නත් එක්ක පොඩ්ඩක් වෙන්න ඊට පස්සේ බේරලා යයි උලන්නේ. මගේ පීටර් 250ම ගියේ නෑ. එතන 150ක් 200ක් වගේ ගියේ. තාම මගේ 50ක් වගේ ඉතුරුලා තියෙන එන්ජින් ඔයිල් බෝතලේ. ඒ නිසා මම ඊට කොහමත් එන්ජින් එක දාලා දානවා. මොකද බට්ටි යද්දී ඔක පොඩ්ඩක් මේ ටිචෝඩියත් යද්දී පොඩ්ඩක් වැටේ යවුලන්නේ. එහෙම දැම්මට දැන් මේකේ එක පැත්තක් මුලින් හයි කරගන්න ඕනේ. අර හයි කරා වගේම මෙතන හයි කරා වගේම මම ප්ලග් එකක් ගහුවා. සමහරවිට මේක හයි ගලවන්න වෙයි. ඒප්‍රන් එක ගහද්දි පොඩි වන්සක් කරන්න වෙයි. බට් ටික ගහන්න තමයි පොඩ්ඩක් අමාරු වෙයි ඩෝස් ටික. මේකත් එක කොෂර් එකයි සීල් එක එහෙම දාලා ආයි මේකත් එහෙම දාන්න තියෙන්නේ මේ පැත්තේ. කොහොම දාලා මෙතනට සෙට් කරන්න තියෙන්නේ. මේ කොෂර් එක නම් ගිහිල්ලා වගේ පේන විදිහට කැලි කරලා තියෙනවා. අන්න ඒක දාලා බලමු. දාලා කරලා එන්ජින් එක ලීක් වුණොත් මේක මාරු කරන්න වෙනවා. පේන්න මේක ගිහින් තියෙන කැලේ. පේනදී ලස්සන දාලා දෙන්නේ. කිසිම අවුලක් නැහැ. ඔයාලත් ගන්න ඕන නම් කතා කරන 0.280යි 9081 ඕනෙට් එක අවදිනවා. පේන පොඩ්ඩක් තෙල්ලෙන්නේ. මේ ලාවට ගහන්න බෑ නැත්නම් 150 විතර යද්දි කෙලින්ම මේවා ඉගිල්ලෙනවා. මේ කූලින් මේ සුපිරියම් තද කරලා තියෙන අවුලක් නැහැ. මේ නත් මේ හැමදේම අතේ ගන්න තද කරගන්න අනිවාර්යයෙන්. අනිවාර්යෙන් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඇති ගන්නට මේක අවුලන්නේ දශමයට යන්නේ කිසිම අවුලක් නැහැ. කියන්නේ මේක ගෑනවා කියන පොඩ්ඩක් මෙතනින් බොරුව කරලා බට දෙක පොඩ්ඩක් එහාට මෙහාට දා ගන්න ඕනේ. දැන් අවුලන්නේ අදලා තින්නයි. ගන්න තියෙන දශමයටම නැත්නම් මේක තව පොඩ්ඩක් ගලවලා එහාට මෙහාට කරලා දා ගන්න පුළුවන්. මේ ඔක්කොම ස්ටාර්ට් ගන්න අනිවාර්යෙන් මේ ඔක්කොම ගන්නට අතේ ගන්න තද කරගන්න නැත්නම් ඉතින් එන්ජින් වල විසි වෙලා කාර්යයක් වෙන මලවදේ. එතකොට ඉතින් මං කිව්වා එන්ජින් වල ටිකක් වැඩිපුර ඉතුරු වුණා කියලා. ඒ නිසා මං ගේ එන්ජින් වල ටික මෙතන මෝඩියර්ලා එන්ජින් වල ටික දානවා.